ඔක තමයි ගේම් ප්ලෑන් එක තිබ්බේ. ඔක තමයි මම ට්‍රේන් කරේ. ඔය විදිහටම තමයි ඔය ජිම් එකේ හිටපු කට්ටිය ගාවත් ඔක තමයි හැමදාම ස්පාරින් පාර්ට්නර්ස් වැඩ කරේ ඔය විදිහම තමයි. කියන්නේ ලක්සිරි ෆයිට් එකට කලින් ඒ කියන්නේ අතරම මම ඉන්ජර්ඩ් වෙලා හිටියේ. ඒතර ඇත්තටම ගේම් එකේ චේන්ජ් වෙන්නේ හොඳම රෙස්ලින් තියෙන එක. මොකද ජුජිත්සු ගන්න බෑ රෙස්ලින් නැත්තම්. කොහොමද ග්‍රවුන්ඩ් එකට ගන්න. හොඳට ඒ කියන්නේ දැන් කොච්චර ජුජිත්සු දීපතර නැහැ රෙස්ලින් නැත්තම්. Basically in other than KFL you have got finishes outside of this promotion. අර එහෙම වෙන්නේ කොහොමද බං? Because KFL බලන ඒ fans ලා හිතන්නේ Tisel knockout artist කෙනෙක්, Kavidu knockout artist කෙනෙක්. Januka not so much. Yeah. But they haven't seen these early fights, including me. But let's get to the first fight. KFL first fight එක. What first reaction එක මොකද්ද වෙන්නේ? කියන්නේ දිල්ෂාන් ඔයාගේ opponent කියලා ඒගොල්ලෝ ඔයාට කියවපුවාම ඔයාගේ reaction එක මොකද්ද? What kind of reaction? Like were you it's just another opponent or was there a little bit of tension? Because a fight එක හරිද දිල්ෂාන් ගේ ඔයාගේ fight එක මචං I don't know if you know but in Colombo there was a පොඩි බස් එකක් තිබ්බා. පොඩි නෙමෙයි ලොකු බස් එකක් තිබ්බා. and ඇත්තටම ප්‍රශ්නෙට උත්තරේ ඕන වෙලා තිබ්බේ. කවුද මේක ඇත්තට මොකද කොළඹ දෙන්නේ ගහ ගන්නකොට මචං කොළඹ fight එක තියෙනකොට පොඩ පට්ට attraction එකක් ඒක. Right? What was your reaction when they told you that he was your opponent? රියක්ෂන් එක තිබ්බා. තව ඔපොනන්ට් කෙනෙක් තමයි. Okay. weight එක තමයි මම බැලුවා. ඒ කියන්නේ අපි දැන් එක weight class එක නෙමෙයි. බැලුවා ඒක කොහොමද වෙන්නේ කියලා. Yeah, there was a 5 kilogram weight difference on paper. Did that bother you at all? නෑ. ඒ කියන්නේ skills තමයි එතන ඇත්තම කියනවා. මම හිතලා බැලුවා. ඒ කියන්නේ හොඳ opponent කෙනෙක් experience තියෙනවා. කවුරු දන්නවනේ හොඳ opponent කෙනෙක් කියලා. ඒක කියන්න ඕනේ නෑ. ඔක්කොම එක්ක ඒ compete කරලා තියෙනවා. on paper 5 kg තිබ්බට පන්න හිතන්නේ fight day එකේ 10 kg වත් difference එකක් තියෙනවා. එයා cut කරලා ආවේ. කොච්චර cut කරාද කියලා දන්නේ නැහැ. 5 වලට වඩා වැඩි ඒක sure. මමත් 64 හිටියේ තමයි මම හිතන්නේ fight day එකේ. So ඒ fight එක ඉවර වුණාට පස්සේ මම ආවේ interview එකක් කරා. හරිද? ඒ interview එක මට එළියට දාන්න බැරි වුණා. මොකද ඒක record උනේ නැහැ හරියට. But මේකේ මම ඔයාලට ඒක කියන්නම් and I want to just show the audience and you again that audience. Ladies and gentlemen, mama දැන් ඉන්නේ Januka Hound Ranavira from the Shed Colombo. එයා ඇවිල්ලා fight කරේ Dilshan Sri Skandaraja. Close fight එකක්. හැබැයි එයා අන්තිමට එයා win එක ගත්තා. අපි කියන්නේ Dilshanගේ fighting style එකත් එක්ක අතරම Januka adjustments හැදුවා mid fight. මොකක්ද ඒක ගැන ඔයාලට කියන්න හිතන්නේ? ඒක තමයි සාමාන්‍ය මගේ ෆයිට් කරන ස්ටයිල් එක මම අනිත් එකනට ඇඩ්ජස්ට් වෙනවා. ඒකින් හින්දා ඒගොල්ලෝ ගේම් ප්ලෑන් එකක් එක්ක ආවා කියලා මම ඇඩ්ජස්ට් වෙනවා ඒකට කොහොම හරි. ඒක තමයි මගේ ස්ටයිල් එක. Bro, one thing මේක ඔයා කියනකොට ඔයා එක පොඩි දෙයක් කියලා ඔයා පොඩි ස්මර්ක් එකක් දෙනවා ඒක. It's very cold bro. නෑ මොකද ඇත්තම කියනවා ඒ කියන්නේ ගොඩක් අය පොඩ්ඩක් ඒක කතාව වෙන පොඩ්ඩක් ෆයිට් එක ගැන පොඩ්ඩක් කියවුවා. Really? Yeah, ඒ කියන්නේ දිල්ෂන් දිනනවා. එයාම ඩොමිනේට් කරනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එක එක කතා කිව්වා. මාව really underrated කරලා තිබ්බා. ඒ කියන්නේ පල්ලයට දාලා තිබ්බේ කියන්නේ. ඒක නිකන් අරයා දිනනවා තමයි ඒක ෆේවරිට්. Okay. එහෙම තමයි තිබ්බේ කියන්නේ. ගොඩක් මාව කාවා කියලා ගොඩක් බෑක් ස්ටෝරිස් තියෙනවා. ඒක තමයි ස්ටයිල් එක. ෂෙඩ් එක මම දන්නවා ෂෙඩ් එක ඇවිල්ලා ලංකාවේ තියෙන හොඳම ක්ලබ් එකක්. ඔයාට ඒ පැත්තෙන් ෂෙඩ් එකෙන් ලැබිච්ච සහයෝගය කොහොමද කෝචර්ස් ලගෙන් සහ ට්‍රේනින් පාර්ට්නර්ස් ලගෙන්? ලොකු සහයෝගයක් ලැබුණා. කෝච් ප්‍රගීත්ගෙන්, කෝච් තිතිර, කෝච් ඩංකන් ඔක්කොම ලොකු සහයෝගයක් දුන්නා. කට්ටිය ට්‍රේනින් පාර්ට්නර්ස්ලා හිටියා. අපි ගොඩක් හොඳ ට්‍රේනින් පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඒකින්ද ඉක්මනට ඩිවෙලොප් වෙන්න පුළුවන් අලුතෙන් කෙනෙක් ආවත් ලොකු සපෝට් එකක් හම්බුනේ. එතන ඒකින්ද තමයි මෙතන ඉන්නේ දැන්. Januka, after ඔයාගේ ෆයිට් එකෙන් ඉවර වුණාට පස්සේ ජෝර්ජියන් ෆයිටර්ස්ලා අපි දැක්කා ලංකාවේ ෆයිටර්ස්ලා වද ඩොමිනේට් කරා. දැන් ඔයා ඇවිල්ලා ලංකාවේ එන up and coming kick boxing prospect එක. right ඔයාට දැන් wins ගොඩක් තියෙනවා including this win tonight. අපි ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? obviously ටික කාලයක් ගියාට පස්සේ ඔයාට ඕනේනේ පිටරට ෆයිටර්ස්ලා ෆේස් කරන්න ඒ ලෙවල් එකට යන්න කම්පීට් කරන්න. මොකක්ද ඔයාගේ තියෙන future ambitions in this sport? මේක ඉස්සරහට මම හිතනවා මේගොල්ලන්ගේ මාර්ගෙන් මට ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් වලට chance එකක් හම්බෙයි කියලා. කික් බොක්සින් විතරක් නෙවෙයි මම තව ස්පෝර්ට්ස් කරන හින්දා ගොඩක් වෙලාවට ඉක්මනටම
ඉන්ටර්නැෂනල් ෆයිට් එකකට කම්පීට් කරයි. This was in 2023. No, 24. And as he said in this interview in 2025 and later on, he went on to compete against Indians. Bro, honestly, about Dilshan's fight, right? As soon as the fight finished, my initial impression because the fight was so like close. When I was watching it, I thought Dilshan won. But listen. Then I went and I watched the video. But video එක බලපුවාම මට තේරිච්ච දෙයක් තමයි third round එකේ තමයි ඔක්කොම difference එක තිබ්බේ. Third round එකේ completely like the cardio was on next level. You were completely active, right? Yeah. And you adjusted. You adjusted in the second round after it ended. Not even in the second round. After the first round, you adjusted how you fought. පළවෙනි round එකේ ඔයාවිලා full on ගියේ නැහැ. But his leg kicks were getting to you. I felt like because if you were limping after the fight, I saw. නෑ මං kick කරපුවා. එයා leg kick කරේ නෑ. He kick කරේ නෑ. Like he didn't. මගේ කකුල injury එකක් තිබ්බා ඒකයි. Oh really? Okay. So first round එකේ ඉවරුනාට පස්සේ ඔයාගේ coaches ලා මොකක්ද කිව්වේ? Or did they tell you anything or were you going to change? You already know what to do on the second and third. කෝණ එකට ආවේ නිසිඳු කියන්නේ ලංකාවේ හොඳම ස්ට්‍රයිකර් කෙනෙක්. එයා මේ දැන් පොඩක් කමිට්මන්ට්ස් වැඩි එකකින් දා කම්පීට් කරන්නේ නැහැ. මගේ මේන් ට්‍රේනින් පාර්ට්නර් කෙනෙක්. එයාත් එක්ක තමයි ගොඩක් ස්පාරින් කරන්නේ. එයාත් එක්ක ස්පාරින් කරන ඉඳන් අනිත් අය එච්චර දෙයක් නැහැ ෆයිට් කරන්න. තේරෙනවද? ඒගොල්ලෝ ඒ ලෙවල් එකේ නැහැ ෆයිට් කරද්දී. තේරෙනවද? Okay. අරත් ඒක තමයි හැමදාම ස්පාරින් කරන්නේ ඒ ලෙවල් එකේ අරගොල්ලෝ ඇත්තටම නැහැ. එයා තමයි ඇවිල්ලා කිව්වේ මේ මෙයා නොක්අවුට් කරන්න try කරන්න එපා. ඒ කියන්නේ මම නොක්අවුට් ෂොට් එක සෙට් අප් කර හිටියේ. මම කිව්වා නොක්අවුට් කරන්න try කරන්න එපා. මම ෂොට්ස් ටික ලෑන්ඩ් කරනවා පොයින්ට් එකට ෆයිට් කරන්න කිව්වා මෙයාත් එක්ක. ඊට පස්සේ මම පොයින්ට් එකට ෆයිට් කරන්න පටන් ගත්තා. එතනින් තමයි ගේම් එක පොයින්ට් එක නම් තියෙන පොයින්ට්ස් වලින් ගියේ. මොකද එයා මට වඩා ගොඩක් හෙවි. Yes. නොක්අවුට් කරන්න chance එක පොඩ්ඩක් අඩුයිනේ එතකොට. Yes. එහෙනම් මගේ ෂොට් එක ඇබ්සෝබ් කරන්න පුළුවන්. හරි පින් පොයින්ට් ඇකියුරේට් ෂොට් එකක් වදින්න ඕනේ. නොක්අවුට් එක. නේ හරි තැනට ෂොට් එකක් වදින්න ඕනේ. ඒකින් මම ගියා පොයින්ට් එකට ෆයිට් කරන්න. අනිත් ඇඩ්ජස්ට්මන්ට්ස් ටික මම හිමීට කරගත්තා. ඒ කියන්නේ පොඩි දේවල් ටිකක් වුණා. ඒ ඇඩ්ජස්ට්මන්ට්ස් ටික මම කරගත්තා. ෆයිට් එකට කලින් මගේ කකුල ඉන්ජර්ඩ් වෙලා තිබ්බේ. ඇන්කල් එක තමයි ඉන්ජරි එක තිබ්බේ. මම මේ ෆයිට් එක ගොඩක් කරේ කාෆ් කික්ස්. ඉතින් කාෆ් කික් එක කරන්න ඕනේ ෆුට් එකේ. ඒතර හැම වෙලාවෙම ඇන්කල් එක මෙහා වෙනවා. ඇන්කල් එක මේ නැවෙනවා. Yes. okay. Upon impact, yeah? Yes. Okay. ඒක තමයි ඉන්ජරි එක. එයා කික් කළා නෙමෙයි. මගේ කික්ස් වලින් තමයි. මගේ ඉන්ජරි එක තිබ්බ එක මෙයා වෙලා තමයි තේරෙනවා. Right. Okay. ඒක තමයි ඉන්ජරි එක තිබ්බ මම ගොඩක්. I thought his kicks landed and that damaged or anything like that. මගේ කික්ස්. ඒ වගේම ෆයිටර් සති දෙකකට කලින් මම ලෙඩ වෙලා හිටියේ. Really? සති දෙකකට කලින්. Really? ලෙඩ වෙලා හිටියේ මේ ෆයිට් එක වෙනකම්ම ෆ්ලෙම් එක තිබ්බා. ඒතොර ගෑස් ටැංකිය පොඩ්ඩක් තේරෙනවා. අමාරුයි. ඒත් කන්ඩිෂනින් තිබ්බා. Yeah, we're looking at the final 15 seconds and it's yeah, you are still pushing the pace. Not wasting a single second. Pushing the pace. ඒක ඇත්තම කියනවා ඒක නම් mental toughness තමයි ඔතන නම් ගියේ එතන. ඒක නම් mental toughness තමයි. And show respect after the fight like that. ඒක තමයි එතන. You know, up and coming, yeah, කිව්වම. මොකද මට ගෑස් ටැංකිය තියෙනවා 3 rounds යන ලෙඩ වෙලා හිටපින්ද පොඩ්ඩක් අමාරුයි. ඒකයි පොඩ්ඩක් මහන්සි. That's interesting. No, I don't think ඔයා කොහෙවත් කියලා තිබ්බේ නෑ වාට මෙහෙම ඉන්ජරි එකක් තියෙනවා ෆ්ලෙම් එකක් තියෙනවා කියලා මේකට මේ ෆයිට් එකට කලින්. ඉතින් හිතලා බලන්න එයා මට වඩා කිලෝ 10ක විතර weight difference එකක් සතියකට කලින් ලෙඩ වෙලා කකුල ඉන්ජරි එකක් ඔක්කොම තියාගෙන තමයි ෆයිට් එකට ගියේ. අනික good opponent. Very good opponent. No, it's just your and first time in KFL. opportunity නැති වෙන්න පුළුවන්. හොඳ promotion එක ගන්න. තේරෙනවද කොච්චර මේකත් තිබ්බ risk එකක් තිබ්බද කියලා. I took it. You know, if up and coming fighters like Nanam, I strongly advise you to watch this fight. Watch how he fights. Notice එයා කවදාවත් එයාගේ විලුඹ ජනුක එයාගේ විලුඹ කවදාවත් ring එකේ තියන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම he was on his toes moving around. Never kept his ඒ කියන්නේ මේ full කකුල තිබ්බෙම නැහැ. Look. And the movement was
on point. You're naturally an orthodox fighter, no? That's insane, bro. This fight lived up to the hype, and yeah, you delivered, bro. තර්ඩ් රවුන්ඩ් එක තමයි ෆයිට් එක. Third round එකේ තමයි it all changed. ඒ කියන්නේ මම දැක්ක යාගේ like he gave up for a second. පොඩි මිනිට් එකකට ඒ කියන්නේ tired පොඩි සෙකන්ඩ් එකකට මම S2 දැක්ක මම ගොඩක් ෆයිටර්ස්ලා දැකලා තියෙනවා. පොඩි වෙලාවකට පොඩි give up එකක් තිබ්බේ. ඒ කියන්නේ give up එක කියන්නේ was tired. ඒ කියන්නේ ෆයිට් කරන අය දන්නවා මොකද්ද කියලා. tired වුණාම කට්ටිය පොඩ්ඩක් deep breath දැක්කම පොඩ නවතිනවා. ඒක වුණා එතනින් දැනගත්තා මේ මෙතනින් ඉඳන් දිගටම පුෂ් කරනවා කියලා මම PS එක. The understand කරන you have a great understanding. What's surprising is like why ඉස්කෝලේ යන කාලෙත් කරලා නැහැ. Okay, if you take the other fighters නිමේෂා කුමාරිලා ඉසුරුලා ඒගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම train කරනවා. Considering the fact that you started after school and you have this level of understanding is it's crazy. Like Coach Duncan, you talked about him. What kind of a contribution does he do for your training? කියන්නේ එයා ගොඩක් ඒ කියන්නේ ස්කොටිෂ් ස්කොටිෂ් ගොඩක් වෙලාවට he lives in Thailand. Okay. Thailand වල තමයි ඉන්නේ. ඉතින් එයා ගොඩක් දැකලා තියෙනවා pro fightersලා. එයා train වෙන්නේ එහෙනේ. ඉතින් එයා ඇවිල්ලා ඒ කියන්නේ tips දෙනවා. ඒ කියන්නේ හරි වටන දේවල් ඒ කියන්නේ දෙන්නේ. ඒක techniques එහෙම හොඳයි. And another guy that is very underrated in martial arts is Prageet Tordeniya. Coach Prageet Tordeniya. This guy doesn't talk much to like, he's not outspoken as some other people, and but he is very underrated. Again, silently tamai game එක ගහන්නේ, and the way he මේ fight එක උනාට පස්සේ මම එයාව හම්බෙන්නා and then I talked to him about this fight. So what he told me was he was watching Dilshan compete at the Muay Thai Nationals. එයා ඔක්කොම බලන් කටවගෙන බලන්නේ. ඒක තමයි එයාගේ හැටි. එයා ෆයිටර් කෙනෙක් ගැන කිව්වොත් එයා කියනවා මෙයාට මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. බලන්න. And either Coach T, he's a jiu-jitsu guy mainly. How does he help with striking camps? ඕගොල්ලෝ දැනගා එයාගේ ස්ට්‍රයිකින් හොඳයි. ඕගොල්ලෝ දැනගත්තා නැත්නම්. Really? ඔව්. Because like the public know him as the jiu-jitsu purple belt, the guy who organizes Invictus, him. එයාගේ ස්ට්‍රයිකින් හොඳයි ගොඩක්. මේ JKD වලින් මම හිතන්නේ JKD වලින් පණ JKD මම දන්නේ නැහැ. මේ ඒ ස්ට්‍රයිකින් හොඳයි. ඒ කියන්නේ එයාට බොඩි මෙකැනික්ස් ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා කියන්නේ. එයා බොඩි මෙකැනික්ස් ඒ කියන්නේ ටිප්ස් දෙනවා. like කේක ටිප්ස් like shift කරන weight එක shots වලට. ඕවා ඒ කියන්නේ හරි වටන දේවල් ඒ කියන්නේ. එයාට අර බොඩි මෙකැනික්ස් ගැන හොඳට තේරෙනවා. තේරෙනවා. එයා ටෙක්නික් එක හොඳට හදනවා. මෙතන පොඩ්ඩක් මේ මෙහෙම එකක් තියෙනවා. එක දේවල් කරන්න කියලා. ඔක්කොම ස්ට්‍රයිකින් දන්නවා ඉන්න. ඔක්කොම ග්‍රැප්ලින් උත් දන්නවා. That's what's fucking insane. But okay, so that's the first fight at KFL, right? ඊට පස්සේ ඔයාට හම්බුනේ Indian opponent කෙනෙක්. Fahad Zedan is a phenomenal fighter because after he fought Januka, in the next time he fought Lahiru Sandaruwan, before the interview he said that he's going to knock him out in the second round, and that's exactly what he did. And he's an overall good fighter. The Wage fight කලින් he looked at your fight with Dilshan and he made the judgment that you're a counter striker. But coming into that fight, you completely changed the strategy. You completely changed it. Honestly, as commentators, we were also expecting you to be a counter striker, right? But you completely changed your where is that fight? Third. But you completely did it. But what mage me wage teammates ලා මට කියපු දෙයක් තමයි you were a bit disappointed with that fight කියලා. Did it not go the way you wanted, or were you expecting like a finish? මම එතන හිටියේ නෑ බ්‍රෝ. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ නෑ mentally මම කියන්නේ කොහොමද කියන්නේ මට තේරෙන්නේ නෑ කියන්නේ. Your head was not in the game. මම නෙමෙයි. මම නෙමෙයි හිටියේ කියන්නේ ඇත්තම කියනවා. Why does that happen? Sometimes okay වෙනවා bro. It's just mental. Okay වෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒත් මම ෆයිට් එක දින්නා හරි ඇඩ්ජස්ට්මන්ට් ස්ටික් කරගත්තා. තර්ඩ් රවුන්ඩ් එක තමයි ෆයිට් එක දින්නේ. Yeah. It's like 1-1 එක වගේ තිබ්බේ rounds. 1-1. Okay, I'll confess. මටත් ඇවිල්ලා අර sometimes the fan in me මචං look at it and you say Januka is not finishing anybody, but when you're competing at this level, the way you finish, the way you end your fights it's so methodical, machang. No one else does that. You know what I mean?
it's again හැම fight එක round එකකම මොකද්ද කරලා කියන්නේ points වශයෙන් like if you take Sylvester, he's a volume guy, right? He uses volume and pace and he eats punches a lot and then he gets the win through sheer determination and willpower. Whereas you don't take much damage if you think about it. You don't take much damage. The whole දේශානි ෆයිට් එක එයා දිනුම් කිව්වට එයා වැඩි ලෑන්ඩ් කරේ නැත්තම් කියලා. ඔක්කොම ගාඩ් එකේ වතුන. Yeah. පන්චස් හරි අඩුවෙන් ලෑන්ඩ් උනේ. මම ඔක්කොම ලෑන්ඩ් කරා. මගේ ගොඩක් ඒවා ලෑන්ඩ් වුණා. මේ වීඩියෝ මේ බැලුවොත් පේනවා. ඔක්කොම මගේ ලෑන්ඩ් කරනවා. එයාගේ ගොඩක් ගාඩ් එකේ. හරි අඩුවෙන් ලෑන්ඩ් උනේ. එයාගේ ප්‍රෙෂර් එක තිබ්බා. එයාගේ රින් කන්ට්‍රෝල් එක තිබ්බා. ඒකට පොයින්ට්ස් යනවා ඇති. ලෑන්ඩ් උනේ අඩුවෙන් මං තමයි වැඩියෙන් ලෑන්ඩ් කරේ. තේරෙනවද? Yeah. No, I agree. ඊවුණා පස්සේ මම පිටිපස්සේ මගේ යාළුවෙක් හිටියා. I was confused, right? කවුද මේක දෙන්නේ? දිල්ෂාන් දිනනවා වගේ. කවුද දින්නේ කියලා ඒවා. Guy with the beard one මචං. කියලා. It was that. අනික ඒ ෆයිට් එක මම දෙපාරක් වැටුණා ඒ නීස් ගහන්න ගිහලා. මේ කැන්වස් එක ලිස්සනවා. ඒක that's the other thing, පට්ට විදිහට ලිස්සනවා. That happened in KFL 2 and 3 and people මචං audience එක ඕක දන්නේ නැහනේ. ඒකනේ ප්‍රශ්නේ. කෑ ගහනවනේ. ගාලා කෑ ගහනවා. But it's a slip. It's a slip. නීයක් ගහන කියලා ස්ලිප් වුණා ගොඩක්. නීයක් ගහදියා පංචයක් ගියා මගේ අත් දෙක උඩ තිබ්බේ. ඒත් මේ weight එක පිටිපස්සට ගියා. ස්ලිප් වුණා. Okay, so Fahad Zedani fight එක it finished the way it did. ඊට පස්සේ they gave you another killer, right? He's people, even though the fight ended the way it happened, he's a total killer. Zayad Abid Hussein. And again, එයා pre-fight එකට කලින් එහෙම ලොකු trash talk කරෙත් නැහැ. He was respectful. He's very respectful. But the fight ended in a very unexpected way, bro. It was, I never thought a KFL fight would end like that. Continue. Zayad Abid Hussein needs to dig deep here. He's a bit- fatiguing by the looks of it. It could be that he used up a lot of energy at the beginning of the round Yeah. with those explosive movements. I mean, you do not want to be in a clinch with a national wrestling champion. Right now, see, Did you just spit his He puked. He puked. you understood exactly what happened there. Yeah. ඒ වෙලාවේ පියුක් කරපුවම Yeah. ඔයා දැකලා තියෙන ටෝර්නමන්ට්ස් වල එහෙම පියුක් කරනවා මිනිස්සු එහෙම ෆයිටර්ස්ලා. Oh, like because soon as this happened, ඔයා මගේ දිහා පැත්තට හැරිලා මට කිව්වා. This isn't there. These are things. Man, and credit to Karma Fight League for putting this event to get forward to in combat sports. Man, preserve. හරි ඇති. හරි. To the 19-year-old Hussein as well. එතනනේ. නෑ එතන වුණේ. මම දැන් කොගොනේ කඩාම ගියා. And credit to Karma Fight League for putting this event මම together දන්නේ to මවුත් give ගාඩ් these එක guys තා this පිටිපස්සේ. platform. තා පිටිපස්සේ. Surf and that, but these are things that happen during a ඔය fight. ඉස්සරහා. But Januka pumping up the crowd. Man, preserve Fernando. Januka Ranavira, Sri Lanka has so much to look forward to in combat sports. And credit to Karma Fight League for putting this event together to give these guys this ග්ලව්ස් එක platform. ගලවද්දි. We have to give. Look, Yes, every what you said. Kudos Oh, to no, that- Karma Fight League for making this. To sidestep with what you said. Kudos to Karma. Yeah, Fight right League now for there, making see? these opportunities possible. Not just for Sri Lankan fighters, but also for amateur fighters in India, like Syed over here, Guys, right? I'm sorry to bother you, Sham, but Chanuki just looked at the commentary booth and he just yelled, "There's this thing called conditioning." This thing called conditioning. Man, I love him. I love it too. So එයා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කිව්වා ඔයත් එක්ක කතා කරා. මොකද කිව්වේ? ආයෙ ගහ ගන්න ඕන කද කිව්වේ? ඉංග්‍රීසියෙන්ද කිව්වේ? නෑ ඉංග්‍රීසි නෑ. ආයේ රීමැච් එකක් කරමු කියලා කිව්වා. ආ. මං කිව්වා මං ඉතින් ආයේ රීමැච් එකක් ගියම මං දිනනවා කියලා මං කිව්වා. මං කිව්වා එයා පොඩ්ඩක් ඩිස්රිස්පෙක්ට්ෆුල් ආවා මම රෙස්පෙක්ට්ෆුල් හිටියේ මං කිව්වා රෙස්පෙක්ට් කියලා දෙයක් තියෙනවා. no be respectful. අපි දැන් ෆයිට් කරා ඉවරයි. ආයෙ ඕන රීමැච් එකක් කරමු. be respectful. Really, he was being disrespectful? පොඩක් disappointed like that කැත විදිහට නියුරනේ. පොඩක් disappointed. But I mean, මට තේරෙනවා. on enemy territory also. He's a 19-year-old guy. it's really good. Yeah. You, so before the fight, bang going ahua. Macha, he's 19 years old. You think he's really good? And you said he's good. You watched his videos before? yeah මම දන්නවා මිනිහා මමනේ දානවා කියලා. දන්නවා කොමිට් කරනවා කියලා. But that's total conditioning. You can't compete at this level. ඒ විදිහට conditioning නැත්තම් වමන යන ප්‍රධානම හේතුව fatigue එකයි when the body is giving up, right? එයාගේ මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙනවා ලෙඩක් තියෙනවා මම දන්නේ නැහැ ඇත්තම කියනවා නම්. මොකද එයා කලින් ෆයිට්ස් වලත් ඉන්දියාව වලත් එයාට ওই ප්‍රශ්න තිබ්බා.
රියලි එකක තිබ්බ මගේකට කලින් කිය මම හිතම හරියට දන්නේ එකක තිබ්බ ඔය ප්‍රශ්නේ ෆයිට් එකත් දින්න එයා බ්‍රේක්ස් ගන්නවා එයා කලින් බ්‍රේක් එකක් ගත්තා ෆයිට් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ මම හිතන්නේ බ්‍රේක් එකක් ගත්තා මම දැනගත්තා දැන් හරි දැන් මිනිහා මානසික කරන්නේ පේස් එක තියන් ගියොත් මෙයා බැටරිය බහිනවා කියලා දැනගත්තා ඒ වගේම බැටරි බැස්සා the next move KFL එකෙන් කරන්න ඊළඟ දේ තමයි extreme weight championship road to KFL කියලා tournament style එකට fighting ඒ කියන්නේ මේ fight nights දෙකක් වගේ තියෙනවා ඒකෙන් ඇවිල්ලා fightersලා 16 දෙනෙක් ඒ කියන්නේ මම හිතන්නේ දැන් ඒ කියන්නේ bro ඒගොල්ලෝ applications දැම්මනේ online ඒ කියන්නේ apply කරන්න කියලා road to KFL එකට 200කට වැඩිය මිනිස්සු fightersලා apply කරලා තියෙනවා ඊට පස්සේ මට KFL එකෙන් කිව්වේ ඒ 200න් 70ක් විතර නිකන් සිකියුරිටි ගාර්ඩ්ලා ගහගන්න කැමති ඒ වගේ. ඒ 70ක් අයින් කළා දැන් පස්සේ 130ක් ඉන්නවා හොඳ ෆයිටර්ස්. ඒකෙනුත් 16 දෙනෙක් කන්සයිස් කරලා රෝඩ් ටු KFL එකේ ටූර්නමන්ට් ස්ටයිල් එකට 4 දෙනෙක් ඉන්නවා.